ලස්සන. ඊළඟට නාමනන්දන විශ්වාසුරාය කියන එක පොඩ්ඩක් දැනට අහනවා නමුත් අපි දැනෙන්නේ නැහැ. එතකොට ඒක ගත්තකෝ යමක් අපෙන් දන්න බැරුව ඉන්න පිළිසුත් තියෙනවා. ඒක අපි දන්නවා. ඒකට රායතරංගිනී කියන සල අපිට අනුමුදලක ගන්න අපිට මම හැමදාම කිව්වා මගේ ජීවිතේ ආයි කවදාවත් මට මහා රායතරංගිනී කියන සල හදන්න බැහැ. ඒක තමයි නම් කියන එලකුත් නැහැ. ඉබ්බත් ලොකු මුදලක් කියනවා අපි. මල වශයෙන් සම්බන්ධයෙන් වලින් බලද්දී පොත් හතරක් එච්චර මුදලක් පිළිබඳව කළා මට කරන්න බැහැ. ඒක ගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් පැහැදිලිවම මේක දේව අංගනාදී කයිදවත් දිව්‍යාංගනාදී කයි. මොකද මේකේ දැන් වචනෙම තියෙන දේව අංගනාදී කයි. දිව්‍යාංගනාදී කියන්නේ නිවසට ශ්‍යාකාන්තාව දිව්‍යාංගනාවිය ලක්ෂ්මිය කැඳනවා කියන අර්ථය. ඒක ඔබේ නිවසට ව්‍යාපාර ස්ථානයට දිව්‍යාංගනාදී සෞභාග්‍ය කැඳ ගන්න පුළුවන්. ඊළඟට මේක අපි දුලකණක් මම පැහැදිලිව කිව්වා යක්ෂ භූත ප්‍රේත කුම්භාණ්ඩ අනවින කොඩිවින බන්ධන හදි භූමි මේ කරලා තියෙන සියල්ලටම මේක හොඳයි.